හරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇමිනි කොමියුනිටි එකේ හැමෝම නිතරම ඩිස්කස් කරන සුපර් මැච් අප් එකක් ගැන. Naruto vs Demon Slayer. ටන්ජිරෝගේ සම් බ්‍රීදින් වලට Narutoගේ සේජ් මූඩ් එක අභියෝගයක් වෙයිද? නැත්නම් Demon Slayer කෝප් එකට අකට්සුකි එකක් එක්ක සටන් කරන්න පුළුවන් වෙයිද? අද වීඩියෝ එකෙන් අපි power systems, speed සහ main characters ලාගේ hack සසඳලා බලමු. මේ සටනින් දිනන්නේ කවුද කියලා. අලුත් නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. Let's dive in. මුලින්ම අපි බලමු මේ ලෝක දෙකේ බලය ගොඩනැගිලා තියෙන පවර් සිස්ටම් දෙක එන. ඩීමන් ස්ලේයර්ස්ලා පාවිච්චි කරන්නේ total concentration breathing. මේකෙන් වෙන්නේ මිනිස්සෙක්ගේ ඔක්සිජන් ඉන්ටේක් එක වැඩි කරලා physical strength, speed සහ reaction time සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා 10 ගුණයක් වැඩි කරන එක. නමුත් මතක තියාගන්න යෝඩ් ඉෆෙක්ට් කියන්නේ visual illusions විතරයි. ඇත්තම elemental attacks නෙමෙයි. Naruto ලෝකයේ තියෙන්නේ physical සහ spiritual injury එකතු වෙලා හැදෙන චක්‍ර. මේකෙන් ඉන්වෙන්ටර් නින්ජුත්සු, ගෙන්ජුත්සු සහ තයිජුත්සු කරන්න පුළුවන්. ඒ අනුව පවර් සිස්ටම් මතින් Naruto ලෝකයේ ගොඩක් සංකීර්ණයි. ඩිස්ට්‍රක්ෂන්ස් ලෙවල් එකෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. අපි දැන් දෙවැත්තම හොඳ ෆයිටර්ස්ලා අරගෙන බලමු. ඉමුසන්, කිබුට්සුජි, අපර් මූන්, ඩීමන්ස් vs අකට්සුකි. ඩීමන්ස්ලා තියෙන ලොකුම වාසිය තියෙන්නේ intense resonance සහ නිචිරින් ෂෝට් එකකින් විතරක් බෙල්ල කපන්න ඕන වෙන එක. මුසාන්ව මරන්න සූර්යාලෝකය ඕන වෙනවා. නමුත් අකට්සුකේකේ ඉන්න ඉටාචිගේ අමතරයිසු හෝ ටොට්සු බ්ලේඩ් නැත්නම් පෙයින්ගේ ටිබාකු ටෙන්සෙන්ස් වගේ හැක්ස් ඇබිලිටීස් වලට ඩීමන්ස්ලාව සම්පූර්ණයෙන්ම සීල් කරන්න හෝ විනාශ කරන්න පුළුවන්. හරි, අපි දැන් යමු මේන් ටොපික් එකට. Naruto vs Tanjiro. Tanjiroගේ ස්ට්‍රෙන්ජ් තමයි some breathing, Demon Slayer mark, transparent world, selfish stage, speed, lightning speed, doodling ability. අපි Narutoගේ ස්ට්‍රෙන්ජ් බැලුවොත් nine tails chakra, sage mood, Rasen shuriken, planet level power, high princess, light speed, reactions තියෙනවා. Tanjiro කියන්නේ අතිශය සූක්ෂම කැපවීමෙන් සටන් කරන ජුඩෝෙක්. නමුත් Narutoගේ මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුත්සු එකවත් බ්‍රේක් කරන්න ටන්ජිරෝට ලොකු අභියෝගයක් වෙනවා. කුරමා චක්‍ර බේඩ් එකකින් හෝ රෂෙන් ශුරිකෙන් එකකින් ඩිරෙක්ට් වුණොත් කොම්බැක්ට් එක එතනින්ම ඉවරයි. ඉතින් සමස්තයක් ඉදිරියට ගත්තොත් ඇනිමේෂන් and fighting aesthetic වලින් Demon Slayer ඉදිරියෙන් හිටියත් power skill වලින් Naruto එක ඉදිරියෙන් ඉන්නවා. Demon Slayer ලෝකය realistic, grounded, swordsmanship සහ dark fantasy අංග මත පදනම් වෙද්දී Naruto ලෝකයේ planet destroying good level powers දක්වා social වෙනවා. ඒ නිසා Naruto vs win mid low defensively.